හරි ළමයි නම් ඔන්න අපි දෙවන සීසන් එකට කියන්නේ ඉතුරු ටික. ඒ කියන්නේ උල්වා ඉඳන් ඩයටම වෙනකම්. ඇමීබා ඉඳන් කියන්නේ ඇමීබා පැරමීසියම් වලින් අපි කතා කරානේ. හරි ඉස්සෙල්ලාම ඔන්න මේ ටික තමයි පොඩ්ඩක් මේ සංකීර්ණ ටික. සංකීර්ණ ටික කියලා කියන්නේ මෙයාලගේ කරුණු වැඩි සහ ජීවීන් ප්‍රමාණය අර 3යි හිටියේ. මෙතන 4ක් ඉන්නවනේ. මෙයාලගේ මිශ්‍ර කරලා අපිට ලස්සනට MCQ අහනවා ඇත්තටම. සහ ස්ට්‍රක්චර්ඩ් essay point එනවා. හරිද? මම එකක් කියන්න මෙයාලගේ නම් ටික ඉස්සලාම පැටලුනොත් එතනින් නම් අවුල් වෙනවා. හරිද? ඒ කියන්නේ උල්වද ජෙලීඩියම්ද කාගේද අපි ඉස්සලාම දැන් මේ අඩු කාලයකදී MCQ point එක ගන්නනේ යන්නේ. ඔන්න බලන්න. මම ඉස්සලාම නිකන් මෙහෙම එකක් ලියනවා. මතක තියාගැනීමේ පාස්වර්ඩ්. ඔන්න බලන්න. මතක තියාගැනීමේ පාස්වර්ඩ්. ඒකෙන් තමයි අපි මේ ටික ඉස්සලාම මතක තියාගන්න පුළුවන්. ඔන්න බලන්න. උගෙසාඩි නිකන් තනි වචන එකපාර උගෙසාඩි මතක තියාගන්න පුළුවන්. උගෙසාඩි. ඒතකොට මෙතන තියෙනවා මේ ඌ කියන්නේ උල්වා. K කියන්නේ එතන G නේ. ජෙලීඩියම් කියලා හොමනේ කියන්නේ. එතකොට මෙතන තමයි දැන් මේ ජෙලීඩියම් මේ. හරිද? මේ සාගසම් මේ ඩයටම්. එතකොට ඒකෙන් අපිට ඉස්සෙල්ලාම මේ කට්ටිය කවුද කියලා මතක තියාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි මෙයාලගේ ලක්ෂණ ටික බලමු. හරිද? ඔයාලා දුන්නු ගමන් පේපර් එකට කොහොමද පේපර් එක ඉස්සෙල්ලා කොලයක් දෙනවනේ. ඒකේ දාගන්න වෙන්නේ මෙහෙම ටක් ගාලා. පොඩිය දාගන්න මෙන්න මම දැන් ලියප එක මෙහෙම කෙටියෙන් දාගන්නවා මෙතන. හරි. මතක තියාගන්න. ඔහොම එකට දාගත්තා. ඔන්න ඔයන්නම් අපි ගන්නවා කවුද? උල්වා. මේ ජෙලීඩියම්. හරිද? ජෙලීඩියම්. ඊට පස්සේ සාර්ගසම්. සා කියන්නේ සාගසම්. සාගසම්. අවසානයේට අපි ඩයටම් කියලා මෙහෙම දාමු. ඩයටම. එහෙම නැත්නම් පොතේ මේකේ තියෙන විදිහටම දාමු. ඒක පොදු කාණ්ඩයක්. ඒකේ විද්‍යාත්මක නාමය අපි මෙයාලා සයන්ටිෆික් නේම්. අපි ලියද්දී අනිවාර්යයෙන් මිර ගහන්න ඕනේ. මෙයාගේ එහෙම ඕනේ නැහැ. හරිද? ඩයටම්ස්. මේ විද්‍යාත්මක නාමයක් නෙමෙයි. හරිද? හරි. එහෙනම් මේ උල්වා මේ මෙතනින් ගත්තේ උයන්නේ උල්වා ගේ ජෙලීඩියම් සහ සාගසම් ඩී ඩයටම්. ඔන්න ළමයි. අපි ඉස්සෙල්ලා මේ කාණ්ඩ ටික මතක තියාගත්තා. හරිද? ඒ කාණ්ඩ ටික මතක තියාගත්තා. හරි. දැන් මෙයාලගේ ලක්ෂණ ටික ඕනේ. බලමු දැන් මේකත් කොහොම හරි විදිහකට අපි මතක තියාගන්න. මෙයාලගේ මූලික කාරණා කීපයක් තියෙන. කියන්නේ යාලා ඉන්න තැන තියෙනවා. මෙයාලගේ ප්‍රභා සංශ්ලේෂී වර්ණකය තියෙනවා. මෙයාලට පාටක් තියෙනවා. මේ පාට අනුවයට අපි මොන පාට ඇල්ගියද කියලා කියනවා. පාටක් තියෙනවා. ඒ පාට දැනගන්න ඕනේ. ඊට පස්සේ මෙයාලගේ ස්පෙෂල් පොයින්ට් එකක් තියෙනවා. හරිද? සහ සංචිත ආහාරය තියෙනවා ළමයි. හරිද? ඕම ඔය ටික මතක තියාගමු. මොන හරි විදිහකට මේ වගුවත් දාන්න යන්නේ මෙතන. එන කළා බලුනේ. හරි. ඉස්සෙල්ලාම අපි යනවා මෙයාලා ඉන්න තැන බලන්න. හරි. උල්වා මෙයාලා ඇත්තටම ඔක්කොම ඉන්නේ කරදිය. මෙයාලා මිරිදිය දකින්න අමාරුයි. එක්කෙනෙක් කැරෙන්න. ඒ එක්කෙනා තමයි ඩයටම්. ඒ කියන්නේ ඩයටම් මිරිදියේ ඉන්නවා. සහ කරදියෙත් ඉන්නවා. මෙයාලා ඔක්කොම නම් ඉන්නේ කරදියේ තමයි. ඒක වැදගත්. හරිද? ඒකට මෙයාලා ඉන්නේ කරදිය. මෙයාත් කරදිය තියෙන. හරිද? ඒක මෙහෙම හැම එකෙම ලියන්න ඕනේ නැහැ. එක පොයින්ට් එකකින් මතක තියාගන්න. මම මේ දානවා. මෙයා අපි ජලජ කියලා දැම්මට අවුලක් නැහැ. මොකද ජලජ වාසීන් කියලානේ කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම කරදියයි මිරිදියයි දෙකේම ඉන්නවා. ඔන්න කරදිය මෙතන මිරිදිය. දැන් ඔයා මතක තියාගන්න ඕනේ. ආයෙ වට අමතක වෙන්න බෑ. මේ ස්පෙෂල් පොයින්ට් මේ විශේෂ පොයින්ට්. මේ ටිකම කරදිය මෙයා මිරිදිය. මෙතන එතකොට ඩයටම් කියන එක නා කරදිය මිරිදිය දෙකේම ඉන්නවා කියලා ළමයි මතක තියාගන්න. හරි. ඊට පස්සේ මෙයාලට අපි දැන් උල්වා මෙයාලගේ රූප අධ්‍යයනයක් නැහැ අපිට. පොතේ තියෙන රූපේ බලන්නකෝ. දැන් මේ රූපයක් ගත්තාම මෙයාලා නිකන් කොළ පාටයි. කොළ පාට ඇල්ගියක්. දැන් තලසක් වගේ තියෙන ඇල්ගියක්. එතකොට මෙයාලා කොළ පාටයි. හරිද? ඒක මම මෙහෙම දාන්නම්. පාට අපිට වැදගත්. මොකද හරිත ඇල්ගි කියලා මෙයාලා අපි කියන්නේ කොළ පාට නිසා. මෙයාලා කොළ පාටයි. හරිද? කොළ පාට. දැන් මෙතන ඉඳන් හරිද මේ තුන් දෙනාගේ මේ උල්වා ඉතින් ඔයා මතක තියන්න ඒක ඇත්තරම
මම හිතන්නේ මතක තියාගන්න ලේසි මේක තමයි උල්වා. මතක තියාගන්න පුළුවන් ඒක. එයා කොළ පාටයි. කොළ පාට ඇල්ගිනේ. මේ මෙතන ඉඳන් මෙන්න මේ ටික වෙනස් වර්ණ තියෙනවා. ඒක ඊටාම වැදගත් මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඔන්න බලන්න හරිද? ඒක අපි මෙන්න මේ විදිහට මතක තියාගමු. දැන් කට වචනේ තියාගන්නවා. මතක තියාගන්න. එතකොට ජෙලිඩියම් සාගසම් ඩයටම්. හරි. හරි දැන් මේකේ පාඩම අපි කොහොමද ගන්නෙ? දැන් නිකන් මතක තියාගන්න විදිහක් කොහොමද අපි කල්පනා කරන්නේ? right. ජෙලිඩියම්. මොනේ කෙමිස්ට්‍රි පාඩට දැන් මෙතන දානවා. ජෙලිඩියම් නිකන් සේම් නේ රයිම් වෙනවා නිකන් ලිතියම් නේ ජෙලිඩියම් ලිතියම් ජෙලිඩියම් ලිතියම් එතකොට ඇයි මම ලිතියම් ගත්තේ කියන්නේ ඇයි ලිතියම් ගත්තේ මෙතෙන්ට මේ කෙමිස්ට්‍රි එකක් ඇදලා ගත්තේ ලිතියම් පහන්සිළු පරීක්ෂාවට දෙන්නේ මොන පාටද රතු පාටනේ අපි සාමාන්‍ය රතු පාටනේ කියන්නේ ලිතියම් රතු පාටයි ලිතියම් පහන්සිළු පරීක්ෂාවට රතු පාටක දෙනවා කියලා කියන්නේ ඉතින් බලන්න මේ ජෙලිඩියම් ලිතියම් නිකන් රයිම් යනවානේ ඔය ජෙලිඩියම් ලිතියම් කියලා මතක තියාගන්න. ජෙලිඩියම් යා ලිතියම් වගේ කියන්නේ රයිම් වෙන වචනේ උච්චාරණය. ඉතින් දාන්න අපි රතු පාටයි පහන්සිළු පරීක්ෂාර ලිතියම්. මේ රතු පාටයි. අන්න එකපාරයි. රතු පාටයි. ඒ ඉන්න අපි කියනවා මේ රතු පාටයි රතු වැල්ගී කියලා කියනවා. හරිද? රතු පාටයි රතු වැල්ගී කියලා කියනවානේ. රතු වැල්ගී කියලා කියන ඇත්තටම රතු වැල්ගී කියන මේ කොළ පැහැට හුරු රතු පායක් කියලා තමයි කියන්නේ. රතු පාටයි කියන එක අපි අරකින් මතක තියාගත්තා. රතු වැල්ගී කියලා කියන්නේ. රතු වැල්ගී කියලා කියන්නේ බලන්න ඉතින් රතු වැල්ගී කියලා දාලා ඉන්නේ. මේ රතු පාට ඩිරෙක්ට් රතක් නෙවෙයි කොළ පාට හුරු කොළ පාටට හුරු. ඒක ඉතින් මම මතක තියාගන්න. කොළ පාට හුරු කියන එක. අපිට මේ පාට අහන්නේ රතු පාට කියන මතක තියාගත්තා නැති. රතු වැල්ගී කියලා. ඒ කියන්නේ කොළ පාට රතු පාටක් කියන මතක තියාගන්න. ජෙලිඩියම් නිකන් ලිතියම් වගේ. හරිද? ලිතියම් වගේ. ලිතියම් වගේ. සාගසම්. කියවන්නත් අමාරුයි වගේ. සාගසම්. ලිතියම් ජෙලිඩියම් උල්වා ඩයටම්. එකපාරයි. සාගසම් පොඩක් වචන දිගයිනේ. සංකීර්ණයිනේ. අන්න පොයින්ට් එකක් තියෙනවා මෙන්න මෙහෙම. සංකීර්ණයි කියලා. ඒක මෙහෙම කියනවා සාපේක්ෂව විශාල සහ සංකීර්ණයි. මේ පොයින්ට් එක අර මෙයාලා අපි දැන් එකටම එක සෙට් එකක් කතා කරන්නේ. මෙයාලා ගෙහිම කතාවක් කිව්වේ නෑ. සාපේක්ෂව විශාලයි සහ සංකීර්ණයි කියලා මතක තියාගන්න. ඒක ස්පෙෂල් පොයින්ට් එකක් වයි නිකන්. මේ ඒගොල්ලෝ අපි පස්සේ දාමු ඈ. සාගසම් කියන එක. වචනේ උච්චාරණයෙන් අපි ගත්තේ සාගසම් වල සංකීර්ණ භාවයක් තියෙනවා. පොයින්ට් එකකුත් එයාලා දීලා තියෙනවා. කොහොමද සාපේක්ෂව විශාල සහ සංකීර්ණයි කියලා. හරි. දැන් මෙයාලගේ පාට කොහොමද කියන්නේ? මෙයා රතු පාටයිනේ. ඉතින් මෙයාලා ඊට පස්සේ මෙයාලා අතන දුඹුරු පාටයි. හරිද? ඒක මතක තියාගන්න. මෙයාලා දුඹුරු පාටයි. මෙයාලා රතු පාටයි. මෙයාලා දුඹුරු පාටයි. කොළ පාට රතු පාටයි. අපි රතු වැල්ගී කියනවා මෙයාලා දුඹුරු පාටයි. මේකට නැත්තම් මෙහෙම කියනවා ඔලිව් කොළ කියලාත් කියනවා. ඔලිව් කොළ. හරිද? මේ කොළ රතු පාට හුරු කොළ ඔලිව් කොළ. ලස්සනයි නේ? අර කොළ එක යනවා ලස්සනට. ඊට අමතරව ඩිරෙක්ට් පාටක් කියනවා. දැන් එතකොට මේ ඔලිව් කොළ පාටට තිබ්බා කියලා ඔලිව් කොළ ඇල්ගී කියලා අපි කියන්නේ නැහැ. මෙයාගෙන් තමයි දෙන්නේ. දුඹුරු එකකින් තමයි දෙන්නේ නම්. දුඹුරු ඇල්ගී. right. අන්න දුඹුරු ඇල්ගී. මොකද්ද? දුඹුරු ඇල්ගී. ඔන්න දුඹුරු ඇල්ගී. මෙයානේ දුඹුරු ඇල්ගී. මෙයා දුඹුරු පාටයි. මෙයාට තව වචනයක් ඇඩ් වෙන එක විතරයි වෙන්නේ. රන්මන් දුඹුරු පාටයි. ඔන්න අපි පාට මතක තියාගත්තා. කාගේද? ඩයටම් ලගේ රන්මන් දුඹුරු පාටයි. දුඹුරු පාටයි නෙවෙයි රන්මන් දුඹුරු පාටයි. දුඹුරු පාට යට කලින් එක්කේ නෑ. ඔන්න මේ රන්මන් දුඹුරු පාටයි. මොකද්දනේ? රන්මන් දුඹුරු පාටයි. මම ලැබිලා තියෙන පාටි. රන්මන් දුඹුරු ඇල්ගී. හරිද? රන්මන් දුඹුරු ඇල්ගී. ඔන්න රන්මන් දුඹුරු ඇල්ගී. පැහැදිලිද? ඔන්න අපි පාටත් මේවා කරා. මෙයාට අර පාට හින්දා කියනවා මේ හරිත ඇල්ගී කියලා. මෙයාට කොළ පාටයි හරිත ඇල්ගී. මේ ඕනෙකින් වරාන් ඇතුලේ දෙනවත් දැන් අපෙන් අහනවා ඈ. එහෙනම් ඔයාලා හොඳට මතක තියාගන්න. කොළ පාටයි.
උල්ව කොළ පාටයි කියලා මතක තියාගන්න. ජෙලීඩියම් රයිම් වෙනවා ලිතියම්. රතු පාටයි කතාව අපි කලින් කිව්වනේ. රතු ඇල්ගි. මෙයා දුඹුරු පාටයි. ඔයා නැත්තම් මෙයා ඉස්සෙල්ලා මතක තියා රන්වන් දුඹුරු පාටයි. ඩයටම් ගියවම විවිධාකාර කාණ්ඩයක් රන්වන් දුඹුරු පාටයි. ඒක අපිට මතක තියාගන්න ලේසි. සයිල කලින් එක්කෙන දුඹුරු පාටයි. එම කොයිම හෝ විදියකට මතක තියාගන්න මේ හරිත ඇල්ගි, රතු ඇල්ගි, දුඹුරු ඇල්ගි සහ රන්වන් දුඹුරු ඇල්ගි. ඔන්න හරි. මේ පොයින්ට් එකත් හරි. හරි. ඊට පස්සේ මෙයාලගේ අපි කතා කරන්න ඕනේ තව ප්‍රභා සංශ්ලේෂක වර්ණක තියෙනවා. ඊට පස්සේ සංචිත ආහාරය තියෙනවා. ඔන්න කාරණා දෙක. හරි. කොහොමද ඉස්සල්ලාම යන්නේ මොකද්ද? අපි යමු ප්‍රභා සංශ්ලේෂක වර්ණකයට යන්නේ. ළමයි, ඔයාලට ප්‍රභා සංශ්ලේෂක වර්ණකයක් කියවුවාම ඉස්සල්ලාම මතක ඉන්නේ කවුද කියන්නේ මොන දෙකද? ක්ලෝරොෆිල් A ඉස්සල්ලාම එනවා. ඊට පස්සේ කවුද එන්නේ? ක්ලෝරොෆිල් B එනවානේ. මොකද අපි දෙවෙනි පාඩමෙන් ওই දෙක ඉගෙන ගන්න තියෙන ප්‍රභා සංශ්ලේෂණය. right. එතකොට දැන් ක්ලෝරොෆිල් AB විතරක් නෙවෙයිනේ තියෙන්නේ. අපි ආරම්භය ගන්නවා උල් වගේ. ගෙසාඩි කොන උල් වගේ. හරිද? මොම් බලන්න. උල් වගේ ඉතින් ලස්සනට අපි දන්න දෙක ඉස්සල්ලාම තියෙනවා. ක්ලෝරොෆිල් A. ප්‍රභා සංශ්ලේෂී වර්ණකය ක්ලෝ කියලා මම දාන්නම්. ක්ලෝරොෆිල් A තියෙනවා. ආයි ක්ලෝරොෆිල් B තියෙනවා. හරිද? එතකොට ඔය දෙක උල් වගේ තියෙනවා. සහ මේ පොයින්ට් එක මතක තියාගන්න ඕවා ක්ලෝරොෆිල් A හැමෝගෙම තියෙනවා. අපි ආරම්භ කරන්නේ උල් වගේ. උල්වයි ක්ලෝරොෆිල් AB තියෙනවා. ක්ලෝරොෆිල් A කියන එක අනිත් හැමෝගෙම තියෙනවා. මේ වගුවකින් මතක තියාගන්න මේ වාසිය අන්න එක තමයි. ඔන්න ක්ලෝරොෆිල් A මෙයාගෙත් තියෙනවා. ක්ලෝරොෆිල් A මෙයාගෙත් තියෙනවා. හැමෝගෙම තියෙනවා. අපි කතා කර හැමෝගෙම කියන්නේ මේ හතර දෙනාගේ තියෙනවා. ක්ලෝරොෆිල් A ක්ලෝරොෆිල් A හරි. එතකොට බලන්නකෝ දැන් ක්ලෝරොෆිල් A. හරි. එතකොට මේ B කියන එක්කෙනා ආයෙ අපි කතාවට ගන්න නෑ. එයා උල්වට විතරයි අයිති මේ හතර දෙනාගේ. දැන් ඊට පස්සේ බලන්න මෙයාගේ තව මොනවද තියෙන්නේ? තව මේක විතරක් තියෙන්නේ. ක්ලෝරොෆිල් A විතරක් තියෙන්නේ. නැහැ. ක්ලෝරොෆිල් A විතරක් නෙවෙයි. තව දෙන්නෙක් ඉන්නවා. ඔන්න බලන්න. මේ ජෙලිඩියම්. මේ D එකක් තියෙනවානේ. මම ඒක පොඩ්ඩක් යටින් ඉරක් අඳින්නම් මෙහෙම. ජෙලිඩියම්. D එකයි මම මේවා කරේ. ඔයාලගේ මතක තියාගැනීමේ පහසුර හරිද? ඇයි? ජෙලිඩියම් D අකුර මම යටින් ඉරක් කියන්නේ ඇයි? ජෙලිඩියම් D. එතකොට මෙයාගේ තියෙන මොකද්ද? ක්ලෝරොෆිල් D. දෙසිනේ මේ D. මෙතන D තියෙනවා මෙතන D තියෙනවා. අර කොයි විදිහකට හරි මතක තියාගන්න ඕනේ දැන් මේ වගුව දාගන්නවා විභාගේ දෙනකොලේ. එතකොට කොහොමද ප්‍රශ්නයක් එනවනේ. එතකොට බය නැතුව ඒක උත්තර දාන්න පුළුවන්. හරිද? ක්ලෝරොෆිල් D මේ ජෙලිඩියම්. නමින් ගත්තේ නමින් මේ බලන්න නමින් ගත්තේ. හරි. ඊට අමතරව ළමයි තව එකක් තියෙනවා ෆයිකෝබිලි ප්‍රෝටීන කියලා જાතියක්. ෆයිකෝබිලි ඒ නම ටිකක් වෙනස් නේ. එතකොට මේක මතක තියාගන්න පුළුවන්. ෆයිකෝබිලි ප්‍රෝටීන. හරි. ඔන්න ෆයිකෝබිලි ප්‍රෝටීන ඒ ටික හරි. හරි. ඊට පස්සේ මෙයාලගේ බලමු. දැන් මෙයාගේ හරි ඈ. මෙතනදී ක්ලෝරොෆිල් A දැන් අපි කිව්වනේ දැන් තියෙනවා කියලා. හරි. සාගසම්. කොහමද ක්ලෝරොෆිල් කියලා තමයි එන්න ඕනේ. ක්ලෝරොෆිල් තව එක්කෙනෙක් ඉන්නවා. ක්ලෝරොෆිල් එක්කෙනෙක් තව ඉන්නවා. දැන් B අපිට මෙතනදී දැම්ම ආයෙ දාන්න බෑ. ක්ලෝරොෆිල් D මෙයාට විතරයි මේ කතා කරන අයගේ ආයෙ දාන්න බෑ. ඒ දැන් තියෙනවා. තව ඉතුරු C නේ. මේ සාගසම් මේ සා ක්ලෝරොෆිල් C සා C නිකන් රයිම් වෙනවනේ. දාගන්න බය නැතුව. ක්ලෝරොෆිල් A ඊට පස්සේ ක්ලෝරොෆිල් C. ක්ලෝරොෆිල් C මොකද්ද? ක්ලෝරොෆිල් C. මම ක්ලෝ කියලා දාන්නේ. ක්ලෝරොෆිල් C තියනවා ළමයි. හරි. ඒතකොට ක්ලෝරොෆිල් A හරි C හරි. තව එක්කෙනෙක් ඉන්නවා. එයත් අපි දන්නවා ඒ දෙන්නම සැන්තොෆිල් සහ කැරොටින්. ඔය දෙන්නත් අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේදී. එතකොට ඔයා සැන්තොෆිල්ද කැරොටින්ද තියෙන්නේ කියලා මේ දෙන්නගේ මේ තියෙන එක ඒක මතක තියාගන්න ඕනේ හරියට. හරි. සැන්තොෆිල්ද කැරොටින්. හරි. ඒකත් අපි මතක තියාගමු. ඉස්සෙල්ලාම තියෙන සැන්තොෆිල්. හරිද? සැන්තොෆිල්. ඔන්න බලන්න සැන්තොෆිල්. හරි. ඒතර මෙයාගේ තුන හරි. දැන් ඔන්න බලන්න මෙයාගේ මතක තියාගන්න ලේසි මෙයාගේ කි. ඩයටම්ගේ
මෙන්න මේ ටිකම අනේ ගිහිල්ලා මෙතෙන් කොපි පේස්ට් කරන්න. මෙන්න මෙයා කොපි කරා. දැන් මෙයා ක්ලෝරොෆිල් කලින් අපි දාලා ඉවරයි. එතනම දාන්න. මේ ටිකම තියෙනවා. ලේසිනේ. මේ ටිකම තියෙනවා. ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් C, සැන්තොෆිල්. මේ ටිකම තියෙනවා. ක්ලෝරොෆිල් මොන බලන්න ක්ලෝරොෆිල් C තියෙනවා. සැන්තොෆිල් තියෙනවා. සැන්තොෆිල් තියෙනවා. හරි. ඊට අමතරව තියෙනවා කවුද? කැරොටින්. හරිද? කැරොටින්. හොඳ MCQ පොයින්ට් එකක් මතක තියාගන්න. ඔයාලට කැරොටින් මෙතෙන්ට දාලා දෙන්න පුළුවන්. අනේ වැරදි එතකොට. මේ සැන්තොෆිල් කැරොටින් මෙයාට විතරයි තියෙන්නේ. ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් C, සැන්තොෆිල් පේස්ට් කරා කැරොටින් දැම්මා. දැන් ඒකත් ඔයාලට අමතක වෙනවා නම් වෙන මෙහෙම. එකක් මතක තියාගන්න මේ මෙහෙම සැක කියලා මතක තියාගන්නකො නේ. සැක ඉස්සෙල්ලා තියෙන සැන්තොෆිල් ඊට පස්සේ කැරොටින් මම කියන්නේ ඔයාලට කැරොටින් මෙතන මතක තියාගන්න මතක් වෙනවා නම් වැරදිලත් මෙතන මතක් වුණොත් කියන්නේ ඒතර වැරදිනේ ළමයි ආයේ වැරද්ද මතක කරගන්නවා සැක කියලා මතක තියාගන්න එතකොට මේ කැරොටින් තියෙන මෙතන කියන්නේ දෙවෙනි කියන්නේ මෙතන තියෙන්නේ මේක පේස්ට් කරා කියලා මතක තියාගන්න හරි ඔන්න ඒකත් හරි එතකොට අපි ඉන්න තැන මෙයාලගේ පාට ප්‍රභා සංශ්ලේෂී වර්ණකය ගැන කතා කරා හරි ඊට පස්සේ අපි යනවා ළමයි මෙයාලගේ සෛල බිත්තියේ සංඝටකයට සෛල බිත්තිය තියෙනවා මෙයාලට අර කලින් කතා කරපු කට්ටිය සෛල බිත්තිය නැති වුණාට මෙයාලට තියෙනවා හරිද රයිට් එතකොට සෛල බිත්තිය කියපු ගමන් නිකන් ඔයාලට සෛල බිත්තිය කියපු ගමන් මොකද්ද මතක් වෙන්නේ ඉතින් සෛල බිත්තිය කියපු ගමන් සෙලියුලෝස් සාමාන්‍ය සෙලියුලෝස් තමයි මතක් වෙන්නේ ඉස්සෙල්ලා ඉතින් ඒක තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ මෙයාගේ සෛල බිත්ති සංඝටකයේ සෙලියුලෝස් හරිද මෙයාගේ සෙලියුලෝස් ඔය තුන් දෙනාගම සෙලියුලෝස් තියෙනවා ඊට අමතරව තව ඒවා තියෙනවා මෙයාගේ හැබැයි සෙලියුලෝස් නැහැ හරිද ඒතර එයාගේ තව මේ වර්ග දෙකක් තියෙනවා අපි ඒකත් දාමු ඒතර බෝඩ් එක ෆිල් වෙනවා ආයෙ මකලා තමයි ගන්න වෙන්නේ මේ සැක කියන කාරණාව මතක තියාගන්න මම ඒකේ නෝට් එකකුත් දාන්නම් අපේ channel එකට දාන්නම් එතකොට මේ ඔයාලා කොහොම හරි මේ ටික මේ විදිහට හරි ඒකෙන් බලලා හරි කොහොම හරි දාගෙන ඒ කරුණු ටික මතක තියාගන්න. හරි. දැන් අපි යනවා මොකේද? සෛල බිත්ති සංඝටකය බලන්න. රයිට් සෛල බිත්ති සංඝටකය. එතකොට දැන් අපි ගියා මෙයාගේ මොනවද තියෙන කියලා සෙලියුලෝස් නේ. සෛල බිත්තියක් තියෙනවා අනිවාර්යයෙන්ම. එතකොට සෛල බිත්ති සංඝටකයේ සෙලියුලෝස්. අපි දාමු සෙලියුලෝස් තියෙනවා කියලා. රයිට්. එතකොට සෙලියුලෝස්. මෙයාගේ සෙලියුලෝස් ප්‍රධාන වශයෙන් මෙයාගේ සෙලියුලෝස් තියෙනවා කියලා මම කලින් කිව්වනේ. හරි. සෙලියුලෝස්. හරි. ඔය තුන තියෙනවා. ඒතර එකක් මතක තියාගත්තාම හරි සෙලියුලෝස් මේ තුනේම මෙතන සෙලියුලෝස් තියෙනවා. මෙතන සෙලියුලෝස් තියෙනවා. මෙතන සෙලියුලෝස් තියෙනවා. පෑ ප්‍රධාන වශයෙන් සෙලියුලෝස් තියෙනවා. හරි. දැන් මෙයාගේ ඊට අමතරව තව එක්කෙනෙක් ඉන්නවා. උඩ අමුතු වචනයක් ඒක. හරිද? දැන් මෙතන අපි ජෙලිඩියම් නේ. මෙතන දැන් අපි මෙහෙම ජෙලිඩියම් නේ මොම් බන්න. ඒවා මතක තියාගන්න ක්‍රමයක් තමයි මේ කියන්නේ. හරිද? මේ ජෙලිඩියම් නේ. මෙතන මේ ජයන්නක් තියෙනවා. මම මතක තියාගන්න ක්‍රමයක් තමයි මේ කියන්නේ. හරිද? මේ ජෙලිඩියම් නේ. ඔන්න මොම් බන්න. මේක සෙට් කරලා තිබ්බම නැති ළමයි මේ විදිහට try කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලට මතක තියාගන්න පුළුවන්. ඔන්න ජෙලිඩියම් තියෙනවා. මෙතන තව එක්කෙනෙක් කියන ඇල්ජිනික් අම්ලය. ඇල්ජිනික් අම්ලය කියලා. හරි. මෙතන කියන්නක් තියෙනවා. ජෙලිඩියම් ගැන කිව්වට පස්සේ ඊට මෙහෙම මතක තියාගන්න. ජෙලිඩියම් ආයිට එහා පැත්තේ ඇල්ජිනික් තියෙනවා. මොකද ඇල්ජිනික් අම්ලය ඊට එහා පැත්තේ තියෙනවා. ඉතින් ඊට එහා පැත්තේ ඉන්නේ සාගසම්නේ. සාගසම්ගේ ඇල්ජිනික් තියෙනවා. ඇල්ජිනික් තියෙන සෛල බිත්ති සංඝටකයක් ලෙස. ලස්සන මතක තියාගන්න පුළුවන් නේ. මෙතන ජෙලිඩියම් මේ ඇල්ජිනික් ජෙලිඩියම් කොහොම ඊතලක් ගහවනා මෙන්න මෙහෙම කැලක් ගහවනම් ඔයාලට ඒක ලස්සන මතක තියාගන්න පුළුවන්. මම කැපෙනින් නම් ගහන්නේ. ඔපාට මම නෝට් එක දාන්නම් මේ විදිහට හදලා. එතකොට ආයෙකින් බලා ගන්න. මතක තියාගැනීමේ ක්‍රමයක් පමණයි. ඇල්ජිනික් අම්ලය ජෙලිඩියම් ජෙලිඩියම්ට එහා පැත්තේ ඇල්ජිනික් තියෙනවා. එතකොට මොකේද තියෙන්නේ කියලා මතක තියාගන්න. සාගසම්ට ඒතර එහා පැත්තේ සාගසම්නේ. සාගසම් ඉන්නවා. ඒ ඇල්ජිනික් අම්ලය තියෙනවා සෛල බිත්ති සංඝටකයක් ලෙස. රයිට්. ඒතර මෙයාලගේ සෛල බිත්ති සංඝටක ওই විදිහට යනවා සෙලියුලෝස්. ඔන්න මේ ඩයටම් එක මතක තියාගන්න ළමයි. එයාගේ නම්
සෙලියුලෝස් නැහැ. මෙයාලගේ සෛල බිත්තිය ගත්තාම වෙන්න මෙහෙම තියෙන්නේ. එයාලගේ කොටස් දෙකක් තියෙනවා සංඝටක දෙකක්. එකක් තමයි පෙක්ටින්. දැන් සෙලියුලෝස් නැති වුණාට එයාලගේ පෙක්ටින් තියෙනවා. හරිද? එහෙනම් මතක තියාගන්න ඕන. පෙක්ටින් තියෙනවා. මෙයාලා අර අතිපීත වෙන වීදුරු ආකාර සෛල බිත්ති දෙකකින් අර අතිපීත වෙලා අන්න ඒ වගේ තියෙන්නේ. මේ පොයින්ට් එක උත් කියනවා මෙහෙම නේද? සෛල බිත්ති සහිතයි. ප්‍රධාන වශයෙන් පෙක්ටින් සහ සිලිකා වලින් සමන්විතයි. එතකොට මේ දෙන්නේ ඒක සෛලික වීදුරු ආකාර සෛල බිත්ති අතිපීත වන කොටස් දෙකකින් යුක්තයි කියලා කියනවා. අර ඒ සිලිකා වලින් තමයි සමන්විත වෙලා තියෙන්නේ උග. ඔන්න සිලිකා. ඒත් පෙක්ටිනුයි සිලිකායි තියෙනවා ඩයටම් ලග්. රයිට්. පැහැදිලිද? මතකද? පාඩ කිව්වා අපි ඉන්න තැන කිව්වා ප්‍රවාහ සංශ්ලේෂී වර්ණකය ගැන කතා කරා. සෛල බිත්ති සංඝටකය ගැන කතා කරා. තව අපිට එහෙම පොදුවේ කතා කරන්න තියෙනවා සංචිත ආහාරය ගැන. සංචිත ආහාරය ගැන ඒකත් ඔහොම දාන්නන්නේ. ඉඩ ඇතිනේ. රයිට්. එහෙනම් ඒකත් දාමු පේනවනේ මෙතනින් අපි ඒකත් දාමු. ඊට පස්සේ දාලා ස්පෙෂල් පොයින්ට් එක අපි වෙනම ගමු. හරිය. මේ එහෙනම් සෙලියුලෝස් සෛල බිත්ති අරක පෙක්ටින් සිලිකා. ජයන්න ඊට එහා පැත්තේ කියලා මතක තියාගන්න. මතක තියාගැනීමේ ක්‍රමයක් පමණයි. හරි. දැන් මොකක් සංචිත ආහාරය ගැන කතා කරන්න යන්නේ. දැන් සෛල බිත්ති සංඝටකයේ කොහොම වට මතක් වුනේ සෙලියුලෝස්. සංචිත ආහාරය කියවම මොකද මතක් වෙන්නේ? මොකද ඔය ශාක මේ ආශ්‍රිත යද්දි නිකන් ශාකයක් ගෙනිත හිතන්නකොට එහෙම කලබල ගද්දි මොකද? පිෂ්ඨේනේ. දැන් නෝමල් එකේ ඉන්නේ පිෂ්ඨේ මේ ආශ්‍රිත හිතද්දි නිකන් පිෂ්ඨය වගේ තියෙනවානේ. ඔය එම හරි. මොන බලන්න. මෙයාගේ සංචිත ආහාරනේ පිෂ්ඨය උඹට පිෂ්ඨය. පොඩි කැලලක් ඇඩ් කරන් විතර මතක තියාගන්න තමයි මේ ක්‍රම. පිෂ්ඨය. මෙයාලගේ මොකක්ද තියෙන්නේ? ඊට එහා පැත්තේ එක්කෙනාගේ පොඩි කැලලක් ඇඩ් කරන්න තියෙන්නේ. ෆ්ලෝරිඩියන් පිෂ්ඨය. හරිද? මෙවුවා ළමයි මෙහෙම මික්ස් කරලා දෙද්දී ආයි කැරකෙනවා මේ හරියට මතක නැත්තම්. ඒ හින්දා හොඳට මතක තියාගන්න අදාළ එක්කෙනාගේ දැන් බගුවක් ගිහුවෙත් ඒකයි ඒක ළඟ තියෙනවා මේ මෙතන පැහැදිලි නැතුණත් මේ හරියට ඒක කම්ප්ලීට්ව හදාගත්තොත් ලස්සන පාඩම් කරගන්න පුළුවන්. දැන් පිෂ්ඨය පොඩි වචනයක් දාන්න තියන්නේ ෆ්ලෝරිඩියන් පිෂ්ඨය කියලා. රයිට්. ෆ්ලෝරිඩියන් පිෂ්ඨයනේ. ෆ්ලෝරිඩියන් පිෂ්ඨය. රයිට් ඕකේ. පිෂ්ඨය ෆ්ලෝරිඩියන් පිෂ්ඨය. හරි. ඊට පස්සේ මෙයාගේ මෙහෙම වචනයක් එනවා. පිෂ්ඨය දැන් ඒක වාව් දෙපාරක් වුණා මට මතක හිටිනවා. පිෂ්ඨය ෆ්ලෝරිඩියන් පිෂ්ඨය ලැමිනාරි ක්ලිසෝර් ලැමිනාරින් කියලා. මෙතන ඇත්තටම තියෙන ලැමිනාරින් නේ. මම අර වචන එක දිගට ගියානේ අද ඊළඟ එක්කෙනා එකක් කිව්වේ. මොන බලන්න ලැමිනාරි කියන සංයෝගයක් තමයි මෙයාගේ සෛල මේ සංචිත ආහාරය. මෙයාගේ ලැමිනාරින් පුඩි වචනයක් දාන්න තියෙන්නේ ක්‍රිසෝලැමිනාරින් විතරක් නෙවෙයි තව එකක් තියෙනවා තෙල්. රයිට්. ක්‍රිසෝලැමිනාරින් සහ තෙල්. හරිද? ඒතකොට මේ සෛල බිත්ති සංඝටකයනේ මේ සංචිත ආහාරය. හරි. ඔන්න සංචිත ආහාරයේ පිෂ්ඨය තව මොන පිෂ්ඨද? ෆ්ලෝරිඩියන් පිෂ්ඨය. ලැමිනාරින් තව මොන ලැමිනාරින්ද? ක්‍රිසෝලැමිනාරින්. හොඳට සඵල කරලා දෙන්න පුළුවන් ඔයාලා මතක තියාගන්න මේ ටික ලක්ෂණ ටික අනිවාර්යයෙන්ම විභාගෙ දෙන්න කලින් කොලයක් දෙනවනේ ඒක ලියා ගන්න. තෙලුත් තියෙනවා හරි. ඔන්න තෙල් කියන්නේ මේකේ සංචිත ආහාරයක් විදිහට තෙල් තියෙනවා ක්‍රිසෝලැමිනාරින් එක. හරි ළමයි. ඔන්න අපි ප්‍රධානව තියෙන මෙයාලා තුන් දෙනාත් එක්ක කම්පෙයාර් කරන්න පුළුවන් ලක්ෂණ ටික කතා කරා. මම හිතන්නේ ඔව්. මේ කතාවේ මතක තියාගන්න. ජෙලීඩියම්, ලිතියම් වගේ රතු පාටයිනේ. ලිතියම් පාංශු රතු. මතක තියාගන්න ක්‍රමයක් විතරයි. නම් කීප වාරක්ම කිව්වා ඒ ක්‍රම. ඒක මතක තියාගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ක්‍රමයක් විතරක් කියලා. ඊට පස්සේ ඩියන් නමි ජෙලීඩියම් D මේ ක්ලෝරොෆිල් D. right හරි. මේ ඩියන් නමි
මෙතන ඊතලයක් ගෙහුවොත් ඇල්ජිනික් කමියුනිටි එහා පැත්තේ තියෙන කියලා මතක තියාගන්න. මෙයා අපේ ගොඩක් උදව් වුණානේ මතක තියාගන්න. හරි. එහෙනම් අපි ස්පෙෂල් පොයින්ට් එකට යන්. ඒක මම මේක බලන්නම කියනවා. මොකද ඒකෙන් පටලන්න පුළුවන්. ඒක ටිකක් අර හරියටම ඕනින් හින්දා. එහෙනම් මේක අපි channel එකට දාන්නම් මේකේ නෝට් එකක්. ඔයාලා මේක බලලා ලියා ගන්නවා නම් එහෙමයි. කොහොමද දැන් මම මේක මකනවා. අපි ඊළඟ කතා කරන්න තියෙන්නේ right හරි. කොහොම අපි අවසන් කරන්නේ නැහැ. හරි. මොන අපි අන්තිම පොයින්ට් එක කියන්නේ නැහැ ටිකක් ගාලා කියනවා. හරි. ඔන්න බහුශෛලික තලසක් ගැන කියනවා. බහුශෛලික කතාවක් කියනවා. අවුල් පාසුවක් ගැන කියනවා. ඒක මොනවද කියලා විස්තර කරන්න අපිට නැහැනේ. අපි මේ පොයින්ට් එක මතක තියාගමු. බහුසොන් බාන කාගේද උල්ලගේ බහුශෛලික තලස පතරවැනි තලයකට හා මුල්වැනි අවුල් පාසුරු විභේදනය වෙලා තියෙනලු. මොන බණ්ඩයාලා කියනවා බහුශෛලික තලස වචන වලින් අඳුමු අපි. බහුශෛලික තලස මොන බහුශෛලික තලස බෙදලා තියෙනවලු පත්‍රවැනි තලයකට. මෙන්න මෙහෙම ඔය මතක තියාගන්න. හරිද? පත්‍රවැනි තලයකට. තලයකට ඊට පස්සේ මුල්වැනි අවුල් පාසුවකට. හරි මුල්වැනි අවුල් පාසුරු විභේදනය වේ ඇත. ඔන්න ඒ පොයින්ට් එක යාගේ බහුශෛලික තලස. ජෙලීඩියම් ගියාට පස්සේ අවුල් පාසුව සහිත බහුශෛලික තලසක්. හරිද? අවුල් පාසුව සහිත බහුශෛලික තලසක්. ජෙලීඩියම්ට ගියාට පස්සේ මෙන්න මෙහෙම පොයින්ට් එකක් කියන්නේ අවුල් පාසුව සහිත බහුශෛලික තලසක්. right අවුල් පාසුව සහිත බහුශෛලික තලසක්. මේ බහුශෛලික තලස නාලේ පතරවැනි තලයකට මුල්වැනි අවුල් පාසුවකට. මෙයාලගේ අවුල් පාසුව බහුශෛලික තලසක් කියලා තමයි කියන්නේ. හරිද? ඒක පොඩි එෆර්ට් එකක් දාන්න මතක තියාගන්න මේ කාරණාව. හරි ඊට පස්සේ මෙයාලගේ බහුශෛලික තලස මන මෙයාලගේ බහුශෛලික තලස ගැන කතා කරනවා මෙන්න මෙහෙම ශාකාකාරයිලු. මෙයාලගේ බහුශෛලික තලස ශාකාකාරයිලු. මේ සාගසම් ශාකාකාරයි. ශාකාකාරයිලු. එතේ මුල්වැනි අවුල් පාසුවකින් කඳක් වෙන බලන ලස්සනට කියන මුල්වැනි අවුල් පාසුවක්. මුල්වැනි අවුල් පාසුවක්. ඊට පස්සේ කඳක් වෙන වෘන්තයක්. තව තියෙනවා කඳක් වෙන වෘන්තයක්. ඊට පස්සේ පත්‍රවැනි තලයකින් යුක්තයි. හරි පත්‍රවැනි තලයක්. හරිද? බහුශෛලික තලස මෙයාගේ බහුශෛලික එහෙම කම්පෙයාර් එකක් දාගන්න. පත්‍රවැනි තලයක් මුල්වැනි අවුල් පාසුවක් මෙයාගේ උල්වගේ. මෙයාගේ බහුශෛලික තලස ඉස්සෙල්ලාම ශාකාකාරයි මතක තියාගන්න සාගසම් ශාකාකාරයි. මුල්වැනි අවුල් පාසුවක්. මෙතනක් තිබ්බ අපේ මුල්වැනි අවුල් පාසුවක්. ළමයි පුළුවන් තරම් ගලපෙනව හොයන්න. එතකොට මතක තියාගන්න ලේසියි. මුල්වැනි අවුල් පාසුවක්. මේ මෙතනක් තියෙන මුල්වැනි අවුල් පාසුවක්. හැබැයි කඳක් වෙන වෘන්තය පත්‍රවැනි තලය කියන එක මෙතන පත්‍රවැනි තලයක් තිබ්බා. මෙතන පත්‍රවැනි තලයක් තිබ්බා. එතකොට ඔයාලා මේ දෙක එක ළඟ වෙනම ලියලා හරි කොහොම හරි මේ දෙක මතක තියාගන්න. මේ තලයකින් යුක්ත. මෙයාගේ තව ඊට අමතරව ස්පෙෂල් පොයින්ට් එකක් තියෙනවා. මෙන්න මෙයාලගේ මෙන්න මෙහෙම දැන් තිබ්බට පස්සේ මේ මෙන්න මෙහෙම දැන් කොළොම මොන තියෙනවා කියලා මෙන්න මෙහෙම අර යට නිකන් බෑග් වගේ නිකන් වායු නිකන් බුබුලු බෝල වගේ මෙහෙම තියෙනවා. නිකන් බබල් වගේ. ඒකට අපි කියන්නේ වායු පිරුණු බල්බ නැත්නම් අපි ඒකට වචනයක් කියනවා ඉපිල්ලා උත්ප්ලාවක තලසට ආධාරකයක් සපයයි කියලා කියන්නේ. හරිද? බහුශෛලිකයි. මේවා බහුශෛලිකයි. වාර MCQ එක දෙනවා ඒකශෛලිකයි කියලා. අනිත් ඔක්කොම ටික හරි. මේක වැරදිනේ. ඒ උත්තරේ වැරදි වලා. හොඳට මතක තියාගන්න. මේකත් බහුශෛලිකයි. වායු පිරුණු බල්බ. right වායු පිරුණු බල්බ. ඒවට අපි කියනවා මොනවද?
ඉපිල්ලා නොහොත් උත්ප්ලාවක right උත්ප්ලාවක හරිද මෙන්න මේ කෑලි මෙන්න මෙව්වා හරිද උත්ප්ලාවක ඒකෙන් තමයි අර ඔයාලා උඩ පාවෙන්න ආධාර වෙනවා කියලා කියන්නේ හරි ළමයි එතකොට මම හිතනවා කතා වෙන්න ඕනේ කොහොමද කතා කරා කියලා මේ ස්පෙෂල් පොයින්ට් එක තමයි වෙනම ගත්තේ මේ ඩයටම් ඩේම කතාවක් නෑ කතා කරන්න මේ බහුශෛලික තලස මෙයාගේ ඒක විස්තර වෙන අවුල් පාසුවක් සහිත කියලා විතරයි ඒක ලේසි හැබැයි මෙයාලක බලන පත්‍රවැනි තලයකට මුල්වැනි අවුල් පාසුව පත්‍රවැනි තලයකට මුල්වැනි අවුල් පාසුවකට ඊට අමතරව හඳ කතාව තිබුත් සාගසුම් තමයි අර මේ දෙක එකට ලියලා අය මතක තියාගන්න සාගසම් සයන්න ශාකාකාරයි ශයන්න right අර මතක තියාගන්න තමයි එහෙම කිව්වේ බහුශෛලික තමයි ඉපිල්ලක් තියෙනවා තව උත්ප්ලාවකක් තියෙනවා එහෙනම් ළමයි මේකේ අපි කම්ප්ලීට් නෝට් එකක් දාන්නම් වගුව මේ channel එකට channel එකේ තව යනවා quiz program එකක් daily quiz program එක කියලා ඒකට join වෙලා ඉන්න අපි ඊළඟට තව වීඩියෝ එකකින් හම්බුමු මේක මතක තියාගන්න අනිවාර්යෙන්ම mix MCQ එකක් එන්නේ ඔක්කොම ලක්ෂණ මිශ්‍ර කරලා මෙහෙම එක ළඟ වගුවක දාගෙන ඔයාලා තව ක්‍රම ඇති මතක තියාගන්න කොහොම හරි කමක් නැහැ මේ අඩු කාලයකදී MCQ ගොඩ දාගන්න එහෙනම් හැමෝටම ජය වේවා